Hi guys, ada play කරන්න හදන්නේ School Boy Run Away කියන මෙන්න මේ mobile game එක. මේක PC එකට තියච්ච game එකක්. ඉතින් මේ ඒක දැන් mobile එකට ඇවිල්ලා තියෙනවා. Story එකක් යනවා boys. මේකේ මේ story එකක් යනවා. Story එක දන්නේ නැති story එක මම දන්නේ නැත්නම් මම කියන්නම්. මේක boys අද නම් ගහලා ඉවර කරගන්න බැරි වෙයි. නාද බලමු තියෙන්නේ මේ කාමරේ. අද නම් ගහලා ඉවර කරගන්න බැරි වෙයි. මම දෙක කොටසක් අරන් එන්නම්. ඉතින් boys මේකේ තියෙන්නේ අපිට ගෙදරින් පැනලා යන්න තමයි තියෙන්නේ මේ game එකේ. කම්පියුටරේ ඔන් වුණා. මේ password එක මම දන්නවා. password එක මම මෙන්න මේක. Andrew 2002. 2002 කියන්නේ ටිකක් වැඩි මල් නේද? තාත්තට මැසේජ් එකක් කියලා hi baby. මං අහන්නේ තමන්ගේ පුතා තමන්ට මැසේජ් එකක් කිව්වම තාත්තා දන්නේ නැද්ද? ඒවා මේ ගේම් වල හැදෙන්න ඕනේ දේවල්නේ. මේකේ මේ guys පොඩ්ඩක් controls අවුල්. මේක මීට කලින් මං ගේන්න හිටියේ. මේ මොකක්ද මේකේ කළු වෙන ගතියක් තිබ්බා. ඒ නිසා මං කිනා වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු වටපිටාවේ මොනවද තියෙන්නේ කියලා. මේකෙත් guys මේ අම්මා තමයි පොඩි කේස් එකකට තියෙන්නේ. අම්මා එනවා පස්සෙන්. මොකුත් නැහැ. controls නම් අවුල් ටිකක් ඈ. බුරු කියන්නේ controls ටිකක් අවුල්. කොහොමද මචං මොනවා හරි වුණොත් අපටමනේ පාඩුව. ඒ නිසා අපි chill එකේ ගේම් ගහගන්න ඕනේ. තාත්තා මැසේජ් එක දාලා අම්මට අය මැසේජ් එකක් කිව්වා නේද? මැසේජ් එකක් කිව්වා වැරදි ලැබුණේ boys. මොකක් කියද දන්නේ. Stop, you gotcha! අටසිරි ආරින්නේ. Come on, run 3 laps around the house. හරිනේ ගේ වට තුනක් දුවන්නලු. දඬුවම් නඩු දානවා ළමා හිංසනය කරා කියලා නේ. ඉතින් ගේම් එක ගන්නේ හරි මේ වලට තුනක් දුවලා ඉන්න. ජනෙකුත් ඇරලා ගේ ඇතුළට පයින්න බැරිද? I hate run. මෙන්න මෙතනින් තමයි අපිට එළියට පැන ගන්න වෙන්නේ. මේ බැරල් එකේ පොඩි අයිටම් එකක් තියෙනවා. ගන්න වතුර You're completely stupid. Come on, faster. මං හිතන්නේ guys මේ එළියට එන්න බෑ නේද මේ මේන් ඩෝ එක. අර කුස්සියේ තියෙන ජනේලෙන් පැනලා තමයි එන්න ඕනේ කියන්නේ. අම්මා ඉන්නේ. ගේම් එක පුරාවටම අම්මා ඉන්නේ කුස්සියේ. කුස්සියේ ඉන්නවයි ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්න යනවයි. බලමු මොනවද කියලා. Last lap. very කොහොමද එකතු වෙලා යන්කෝ බලන්න. මේක guys මං easy mode දාලානේ play කරේ. මේක අපි easy mode දාලා ගේම් එක මොන වගේද කියලා බලන්න ආවේ. second game play එකක් ගේන්නම් ඉක්මනට මේකේ. මන්ට කොහොම බල්ලා තමයි බල්ලා ළඟ තියෙන පොඩි ලීයක්. බෙයිද? Good job. Now go study quickly. සද්ද බද්ද තියාගන්න එපා. very good job උනට කමන්නේ. මොනවද මේ පොතේ නෑ වැඩක් නෑ අපිට තේරෙන්නේ අකුරුවත් පේන්නේ පොතේ මොකක්ද මේ කොහෙද ආනස්සේ එන්න ගහන්න ඕගේ බල්බ් වල පාත්තුනේ What kind of මේක උසයි circus is නේද on the ice? අපි මේ ක්‍රවුච් එක තමයි ගේම් එක පුරාවටම ගහන්න ඕනේ නැත්තම් කේස් වෙනවා දොර ඇරුණා අම්මේ ඉද්දන්නේ එළියට ගහන්න මේ කාමරේ නම් හැබැයි ගේමින් රූම් එකකට වගේ එකට සුපිරි ඈ මේ සිත සුපිරි I need to find a way to sneak out of අම්මා the දැන් house. ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්නේ ආයි තා පොඩ්ඩකින් මේ රූබික් එකට පොඩි සීන් එකක් තියෙනවා අපි පස්සේ බලමු දැන් යම් පොඩ්ඩක් බලන්න එළියට අයියෝ මේ දොරවල් එක තමයි අදිස්සිය රම් හරි එළියට ආවොත් දොරක් වහගන්න නැති වෙනවා කෙහෙල් මල. ඒක
කන්ට්‍රෝල්ස් මේක ටිකක් අප්සෙට් බොරු කියන්න දුන්නේ නෑනේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මේක කොහොමද හොඳයිද කියලා කමෙන්ට්ස් දාලා තිබ්බ කලින් වීඩියෝ එකට අලුත් එකක් ප්ලේ කරන්න කියලා. කට්ටිය නයිස් බ්‍රෝ කියලා දාලා තිබ්බා මචං thank you. මේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම ඒව හදා ගන්න. අනිවාර්යෙන් boys subscribe කරන්න වීඩියෝ එක like එකක් දාන්න. ඒ නිකන් තියෙන like button එකනේ මචං. නිකන් තියෙන like button එකනේ. මේ තාත්තා කෑ ගහනෝයි 20ක් වගේ. ඒතරම් මචං ඕගොල්ලෝගේ ගෙදරත් අම්මලා තාත්තලා මෙහිමද? ඇත්තටම මචං උනේ මේකයි. මේකගේ යාළුවෙක් ඇවිල්ලා කතා කරා මේ සෙල්ලම් කරන්න යන හරිද? අම්මට කියලා සෙල්ලම් කරන්න හරි අම්මා ක්ලාස් එකේ ජර්නල් එක ගේන්න ගියා ඉස්කෝලේටද කියලා බලන්න. ඉස්කෝලේට ගල්ලි වලද කියලා බලන්න. වලද්දි මේක මොකක් කළා නෑ. ඒකයි මේ කාමරේටලා පාඩම් කරන්න කිව්වේ. අම්මා යන්නේ නෑ එළියට යන්නත් බෑ. එළියට යද්දි කොහොමද ආවොත් චෙක් කරන්න හරි කියලා දොරක් කරගන්නත් බෑ. දොරක් වහගන්නත් බෑ. කොහොමන්නේ එළියට යන්නත් බෑ. ගොඩ බලමු තියෙන්නේ කියලා මේ වෙයි. උඩින් බලන් දොර අරගෙන යයිද කියලා. ඉතින් මෙතන දොර අස්සේ හැංගිලා ඉඳලා කුස්සියට යන්න පුළුවන්. මේක මේ මෙතෙන්ට මේ ලයිට් බල්බ් එකක් ඕනේ. මේ නෑ මාළු පුල්ලා තිබ්බට. මේ මොකද්ද මේ? අයියෝ තාත්තා කෑ ගහනවා. මේක මචං ඇවිල්ලා දැන් ටිකක් කල් මොබයිල් එකට ඇවිල්ලා ටිකක් කල් PC එක මීට වඩා සුපිරි මෝඩ් තියෙනවා මේකේ. මෝඩ් තියෙනවා මේකේ. කාමරේට අන්න යනවනේ ක්‍රිස්මස් ට්‍රී එක අතට දාන්න. හරි. අම්ම එළියට ආපු ගමන් අපි යන් මේ කොහෙටද මේ කුස්සියට ගිහිල්ලා කුස්සිය තියෙනවා පොඩි බඩු වගේක් ටික අරගෙන ගහමු. බල්ලගෙන් අර ලීය ගන්න තිබ්බනම් හොඳයි නේද? ගියාද තාම නෑ යන්න අපි යන්න. Wow, there you go again. කවදාකවත් මචං අරපු දොරක් අරලා තිබිච්ච දොරක් වහන්න එපා අම්මට අහු වෙනවා. යට තට්ටු ගම ඇත්තේ. දැන් බලන්න අපේ ෆ්‍රිජ් එකේ නම් අයිස් සීන් එක තියෙන්නේ උඩනේ. අන්න මත් එක හම්බුණා අයිස් එක තියෙන්නේ උඩ. මේකේම නෙමෙයිනේ. හරි. අම්මට සිරි තාත්තට චූ කරන්න යන්න ඕනේ. අප්පට සිරි ටීටි ගවනේ. නවෙද්දන්නේ. ඔහොම මිමු. I hope I haven't forgotten දැන් ඉදන්නේ පොල් දිහා බලාගෙන ඉමු. එනවද? හරි. Do you take your mother for a උදාරයි අහුණා නේද? දැන් මේ කාමරේට ඇවිල්ලා. එයාවේ. නෑ මම මේ පොත බලාගෙන හිටියේ. and make sure the floor ඒ shines. ගෙව්වා කනට. මොකද්ද? හරි අපි සුද්ධ කරන්නලු කියන්නේ. අම්මියා සුද්ධ කරන්න බෑ අම්මියා. අපේ අම්මලා වුණා නම් විනාසයි. අපේ අම්මා වුණා නම් එහෙම ගහන්නේ නෑ නේද? මේ එහෙම කරන්න එපා මං නම් කියන්නේ ඉතින්. So එහෙම close. කරන්න එපා. Be Puri thorough. sama Don't wadin. slack off. පොඩි සමාවක් දෙන්න ඉතින්. කවන්න ඒකවල සුද්ධ කරමු. ඇත්තටම මම මෙච්චර කුස්සිය ඇවින්න මෙතන මේ මේවා. Good job. Go to your room. මේක. I'll come check on you later. හේයෝ. හරිද? good job තමයි දැන්වත් මට යන්න මේ ආච්චුන්කුත් අරින්න බෑ. මේවා අනිවාර්යයෙන් මොන හරි ඇති. හරි. දැන් අහු වුණා එක සැරයක්. මොකද ගයන්නේ දැන්? තාත්තට මැසේජ් එකක් ආවද? මේ මුකුත් නෑ ඔය මේ රාජ්‍ය තිබ්බට කිසිම දෙයක් නෑ. රෙදියා නම් මනන්නම් තියෙනවා. කම්පියුටරේ වරනවා. හැබැයි මචං මේ අම්මා එනවනේ මේ චෙක් කරන්න ස්ටඩි කරන්න කියලා බලන්න. මම මේක ප්ලේ කරද්දි නම් ආවේ නෑ.
අපි මේ පාස්වර්ඩ් එක ගහලා අම්මට යවන්න බැරි වෙන්නේ මැසේජ් එකක් ඈ අම්මට යවන්න බැරි වේද බලමුකෝ අම්මට යවන්න බැරි වෙන්නේ තාත්තට විතර අන්න අරක ප්ලේ කර කර මේක ගේම් ප්ලේ කරලා තින්නේ මොකක්ද දන්නේ නම පියම් පොඩ්ඩක් බලන්න එළියට තාත්තියා ගියා මේකේ මොකුත් නැහනේ ආනේ බල්බ් එක තිබ්බා හරි බල්බ් එක මුනේ පට්ටෙන් දුරවන් හරි කාමරයට යන් ආවොත් විනාසයි ඩම්බින් බල්බ් එකක් හම්බුණා අපිට බල්බ් එකක් හම්බුණා බල්බ් එක මං හිතන්නේ අර කාමරයට වෙන්න ඇති ඒ ස්ක්‍රූ එකක් හොයාගන්න ඕන වොෂ්රූම් එකේ අර යට දැලේ තිබ්බ යතුර ඒක ගත්තා දොර ඇරිය බල්බ් එක දැම්මා බඩ ගත්තා බඩ නෙමෙයි බඩුව ගත්තා තාම මැසේජ් එකක් යවුද බානේ අර කලින් සැරිනුත් බඩුව එරදුනානේ ඒක අපි තව එකක් යවන්න ඉමු නේද ඔව් හොඳයි ගේම් එක හොඳයි පොඩක් කන්ට්‍රෝල්ස් වල තමයි පොඩි අපටස් එකක් තියෙන්නේ කහ පාට මෙව් එකක් දාලා තිනවා බිමට මේ ඩස්පින් එකේ මොකුත් නැද්ද මේ වෙයි නෑ හැබැයි කියන්නත් බෑ හොඳයි බෑග් කැරින්නත් බෑ කියන්නත් බෑ මේ මොකක් හරි තිබ්බොත් දොර බෑ මොනවා හරි තිබ්බොත් අන්න අම්මා ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්න යනවා අපිට මස් පෙත්තගම ගිහිල්ලා මස් පෙත්ත අරගෙන බල්ලට දාන්න තමයි තියෙන්නේ මන්න හිතන්නේ බොයිස් මේක කෝ මස් පෙත්ත ගන්න මස් පෙත්ත ගත්තා මේක දාමු ඔය අම්මා ෂුවර්නේ ගාගෙන ඉන්නේ කිරිම බලමුකෝ ආයි ටික් ගියොත් තමයි අම්මට පිරිවෙන්නේ ඒකෙන් දුමක් එනවා මං හිතන විදියට ඊට පස්සේ අම්මා මේ අරකට වතුර දාන්න යනමනේ සද්ද නොකරිමුකෝ වතුර දාන්න ගියා දැන් එනවා ඇති පොත දිහා බලාගෙන ඉමුකෝ හරි අරක දැම්ම සද්ද හිතන්නේ අස්පෙත්ත දාන්න දැන් ඒක කොහොමද තුන් කරන්න ඕනේනේ ස්මෝක් ග්‍රැනේඩ් එකක් ගහන එහා ගෙදර ඉන්න එක මම නම් නෙමෙයි ස්මෝක් ග්‍රැනේඩ් එකක් ගහන එහා ගෙදර ඉන්න එක සන්තෝෂයි නේ ගහුවා අයියෝ Take the broom and go sweep the snow. මොනවා කරන්නද සංසාරී විනාසයි හරි අපිට මෙන්න මේවා ටික සුද්ධ කරන්නලු කොස්සෙන් මේ අයිස් ටික කාර් එකේ අතුරු වහගත්තා නම් ඒක ඇතුලේ තිබුණා හරිය කාර් එකේ අතුර අපි මේ ඔක්කොම ටික ප්ලේ කරලා බලමු ඊසි දාලා ප්ලේ කරේ අපි ඊට පස්සේ මොනවා හරි හાર્ඩ් හරි නෝමල් හරි දාලා ප්ලේ කරමු අනිවාර්යෙන් බොයිස් ඕනි ගේම්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන් යන්න ඔය නිකන් තියෙන ලයික් බටන් එකට පොල්ලකින් හරි කොස්තකින් හරි සෙරෙප්පුකින් හරි ඕනට පනගලකින් ගහගෙන යන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි ෆෝන් එක කරනොත් වග කියනු නොලැබේ හරිද Remember, වග කියනු you නොලැබේ mess up again. It will be හැමතැනම අයිස් very bad අයිස් for නෙමෙයි you. හිම සොම්රි වෙන්න ඕනේ සොම්රි හරි මතක තියාගෙන ඉන්නේ හරි උදාරයි මේ මොකද්ද මේ හරි ප්‍රශ්න නැහැ ගයිස් මේක ඇතුළේ ඇඩ් ප්ලේ වෙනවා ඇඩ් ප්ලේ වෙනවා ගණන් ගන්න එපා මේ හරි කන්නාඩියෙන් පේන්නේ නැහැ කුෂන් පවුඩර් එක ගන්න හරි එන මොකුත් නැහැ මෙන්න මේකට තමයි ස්ක්‍රූ එක ඉංගරලා යතුරු ගන්න ඕනේ මේ තනත් මොකුත් නැහැ මේ හරි නෑ ලයිට් ඔෆ් කරන්න අර කුස්සියට ලීය ගන්න උස්කුරුප්පු නියන කොන එක තමත් අවශ්‍ය වෙනවා
සවහලා ලයිට් ඔෆ් කරන්න. හරි. හරි දාලා. හරි අපි දැන් කමරේට කියන්න බෑ කොයි වෙලාවෙ හරි එයිද කියලා. ඒ කියන්නේ තාත්තට අහුනොත් කරන්නේ ඔය ඩිෆ් ගහන්න දෙනවා, ගේවට දුවන්න දෙනවා. ඒ වගේ ඒවා අම්මට අහුනොත් දෙන්නේ මේ අතු ගාන්න, සුද්ධ කරන්න ඒ වගේ දේවල්. ඒ දඬුවම් ඒවනම් කවන්නේ කොහොම හරි ඉවර කරගත්තේ. අපේ අම්මලා නම් ගහනවයි. ගහන අනිවාර්යෙන් ගහනවා මේ මට තේරෙන්නේ මේ රුබික් කියුබ් එක කොහමද හදන්නේ කියලා. අපි මේ පොඩ්ඩක් බලමු මේ Come on, get it together. ඊළඟ වීඩියෝ එකෙන් Time is ticking. ආරෙම මේ හදලා වීඩියෝ ගෙන්නම්. හරි අපිට වැඩන්න. ඒක 1 4 5 6 1 හරි අපි අඳුර අරගෙන එළියට හරි කෙනෙක් කියලා තිබ්බා මේක අම්මව එළියට දාලා වහන්න පුළුවන් කියලා. මේක මොකුත් නෑ. බෙල් එක ගන්න. හරි අපි I am coming. ඒයිද දන්නේ නෑනේ. බෙල් එක ගහුව හැමතැනකම මොකද අහුණා. හැබැයි ගෙව හරි විනාසයි. හරි ආවා ගෙවුවා. How many times do I have to repeat? හරි තාත්තා බයිනවා බෙල්ට් එක අතේ තියාගෙන ඉන්නේ. උදාර ලෙස පහර දෙනවා. හරි මචං 3 සැරයක් අහුණාම තාත්තා බෙල්ට් එකෙන් ගහනවා. හරි මචං එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනින් බලාපොරොත්තු වන්න. goodbye.